අලුත් වීඩියෝ එක විදිහට ඔයාලට අරගෙන ආවේ කැම්පස් වීඩියෝ එකක්. ඉතින් සරසවියෙන් සරසවියේ සුන්දරත්වය හොයා යන ගමනේ අදත් එක සරසවියක සුන්දරත්වය යන තමයි ඔයාලත් එක්ක එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සරසවිය මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඉතින් සබරගමුව කැම්පස් එක තමයි. අද දවසේ අපි ගවේෂණය කරන කැම්පස් එක සුන්දරත්වය හොයන කැම්පස් එක මේ සරසවියේ එන ගමන මම අද සුබුරුසු පරිදි පටන් ගත්තේ කැලණිය කැම්පස් එකකින්. ඒ කියන්නේ ඊයේ රෑ තමයි කැලණිය කැම්පස් එකෙන් පිටත් වුණේ. කැලණිය කැම්පස් එකෙන් පිටත් වෙලා එහෙම බණ්ඩාරවලට ආවා. බණ්ඩාරවලට ඇවිල්ලා කැමරා බඩු ටික ලෑස්ති කරගෙන කවින් එක්කගෙන මම බණ්ඩාරවලින් පිටත් වෙනවා. උදේ පාන්දරම බණ්ඩාරවලින් පිටත් වෙලා හපුතලේ පෙරගල හල්දුමුල්ල කළුපාන ඩබල් බ්‍රිජ් එක අන්න ඒව පහු කරගෙන තමයි සබරගමුව කැම්පස් එකට යන්නේ. ඉතින් මේකත් සොඳුර කැම්පස් එකක්. මාර ලස්සන කැම්පස් එකක්. ඒ කියන්නේ එතෙන්ට ගියාට පස්සේ දැනෙන ෆීලිං එක කියන්න බෑ. ඒ කියන්නේ හැම කැම්පස් එකම සුන්දරයි. මේ කැම්පස් එකේ සුන්දරත්වයත් අපි බලමු. මගේ මේ වීඩියෝ එකෙන් පස්සේ කියන වීඩියෝ එක අපි ගත්තේ කළුපාන ඩබල් බ්‍රිජ් එක ගාව ඉඳන්. ඉතින් හබුදලේ views ටිකක් බලාගෙන එන්න සබරගමුව කැම්පස් එකට. ඉතින් අපි පටන් ගමු වීඩියෝ එක. යම් වීඩියෝ එකට හැමෝම. අයි යාළුවනේ good morning. ඉතින් අදත් ඔයාලව එක්කන් යන්නේ ලස්සන කැම්පස් එකකට. ඉතින් ඔයාලා දන්නවද මම මේ කොහෙද ඉන්නේ කියලා? ඔයාලා traveler කෙනෙක් නම් අනිවාර්යෙන් මේ මගේ background එකේ පේන තැන දන්න ඇති. මේ තැන තමයි කළුපාන ඩබල් බ්‍රිජ් එක. මෙතනින් ගියාට පස්සේ යන්න පුළුවන් වංගෙඩිගල, හපුතලේ, බඹරකන්ද දියල්ල අන්න ඒ වගේ සුන්දර සංචාරක ගමනාන්ත වලට මෙතනින් ගිහිල්ලා යන්න පුළුවන්. traveler කෙනෙක් නම් මේ place එක අනිවාර්යෙන් දන්නවා. ඉතින් අපි යන් ඒ ලස්සන කැම්පස් එකට. කොහෙද? සබරගමුව විශ්වවිද්‍යාලයට. ඉතින් අපි යන්. මන්දන් ඉන්නේ සබරගමුව කැම්පස් එකේ අලුතෙන් හදපු ටෙක් එකේ බිල්ඩින් එක ගාව. මේක තියෙන්නේ කැලෑරොදක් වඩ වෙච්ච තැනක. මාර ලස්සනයි. මෙතෙන්ට ආවට පස්සේ මුළු කඳු යායම පේනවා. මේ පැත්තෙන් තියෙනවා ආවගල. අර බලන්න මීදුවෙන් වැහිලා තියෙන කන්ද. අර පැත්ත තමයි වංගෙඩිගල එහෙම තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මාරම් view එකක් පේන්නේ. අර පේනවා දද අර දුර ඇති පේන කඳු වැටි යායම වැහිලා තියෙන මීදුමේ. මෙහෙට එද්දි සෑහෙන මීදුමක් තිබ්බ. දැන් නම් ටිකක් අඩු වෙලා. ඔයාලට මතකද අර නාරංගල ගියාට පස්සේ climate change වෙනවා. කියන්නේ අර වලාකුළු වලින් කන්ද වැහිලා යනවා. ක්ලයිමේට් චේන්ජ් එකක් මෙහෙත් බලා ගන්න පුළුවන්. නාරංගල තියෙන මේ හින්දා මහදුරක නෙවෙයි. මාර ලස්සන view එකක්. අතර වටේම කොළ පාට. මාර ලස්සනයි. මම දැන් ඉන්නේ මේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක. මේ තියෙන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් එක. පහළ තියෙනවා සෝෂල් සයන්ස් එක. මේක තියෙනවා අර ඩිප්ලෝමා කෝස් එහෙම සබරගමුව කැම්පස් එකේ. මම සබරගමුව කැම්පස් එකේ ඇවිල්ලා තියෙනවා ඩිප්ලෝමා කෝස් එහෙම කරා. සෝෂල් සයන්ස් එකේ බිල්ඩින් වල තමයි ඒ දවස්වල ඒක තිබුණේ. අස්සන ගාඩන් එකක් තියෙනවා. මෙතන පැත්තේ කැන්ටින් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම ලෙක්චර් හෝල්ස්.
මෙඩත් මේ බයික් එකකින් ආපු නිසා හොඳයි නැත්නම් ඇවිදින්න සෑහෙන වෙලාවක් යනවා එක තැනකින් තව තැනකට. මාර ලස්සනයි වුණා. අර පැත්තේ මේ වීඩියෝස් ටික දැක්කට පස්සේ ඔයාලට හිතෙනවද නිකන් මල්ලත් එක්ක ගියා වගේ ෆීලිං එකක් දැනෙනවද? මාරව ලස්සනයි. මටත් දැනෙන්නේ ඒ වගේ ෆීලිං එකක් තමයි. මම උඩරම try කරනවා මේ ෆීලිං එක වලට දෙන්න. මම හිතනවා මේ වීඩියෝ ක්ලිප් වලින් එහෙම ලැබෙන්නේ නැති කියලා. මම මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ සබරගම කැම්පස් එකට. කියන්නේ ඩිප්ලෝමා කෝස් එකම තිබ්බනේ. අන්න ඒක නිසා. ඒවට ඇවිල්ලා මෙන්න මේ හරිය තමයි ඒ වගේ ලෙක්චර්ස් යන්නේ. එතකොට මම උඩේ ඉඳන් බලන් ඉන්නවා මෙතන ගාඩන් එක දිහා. මාර ලස්සනයිනේ. ඒ දවස්වල ඉතින් කැම්පස් එකට ඇතුළට ඇවිල්ලා ගාඩන් එකේ ඇවිදින්න එහෙම බයයි. ආගන්තුකයිනේ කැම්පස් එකට. ඒක නිසා මා දාවේ සබරගම කැම්පස් එකට කවීන් එක. කවීන්ට දැන් එපා වෙලා තියෙන්නේ මේ මම එක ගිහිල්ලා වීඩියෝ කර කර එන වෙලාවක් ඉඳලා එහෙමනේ එන්නේ. එයා ඉතින් බලන් ඉන්නවා මේ බයික් කවරේලා. නායත් දනවා බොර මට බයිනවද වේද? එතන තමයි මේ කැම්පස් එක. ඊට පස්සේ නෝරෙඩියට මාතලේට ලංකාවේ එක එක ගමනාන්ත වලට තියෙන දුර තමයි මේ මේකෙන් පෙන්වන්නේ. මේ තියෙන කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. යාළුවෙක් ඉන්නවා. දැන් කැම්පස් එකේ ඇවිදින ගමන් වීඩියෝ එකක් කරන්න සියන්න වටේ ලස්සන බලන්න තමයි සියදී. GoPro එක නම් පේනවද දන්නේ අර කඳු වලින් දියැලි වගේ එනවා. දැන් මේ දවස් වැස්ස මේ පැත්තට. අන්න ඒක නිසා වැහි කාලේ විතරක් සක්‍රිය වෙන දියැලි සක්‍රිය වෙලා තියෙනවා. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. ඒ වුණාට අවුවත් එක්ක එන රස්නේ දැනෙන්නේ නැහැ. මොකද අපි දැන් මේ ඉන්නේ සබරගම කැම්පස් එකේ මේන් ග්‍රවුන්ඩ් එකේ. මම ඔයාලට කැලණි කැම්පස් එකේ වීඩියෝ එකේදී ආය අග්නිදික් කැම්පස් එකේ වීඩියෝ එකේදී රජරට කැම්පස් එකේ වීඩියෝ එකේදී ඒ කැම්පස් වල තියෙන ග්‍රවුන්ඩ් පෙන්නනවා. ඒ ග්‍රවුන්ඩ් එක බලද්දී කැලණි කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට වඩා මේ ග්‍රවුන්ඩ් එක ටිකක් ලොකුයි. ටිකක් අග්නිදික තියෙන ග්‍රවුන්ඩ් එක හා සමාන ප්‍රදේශයක් තමයි මේ ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. අර අතන තියෙනවා ඕපන් කැන්ටින් එක. මේ බලන්න වටේටම කඳු. මීදුමෙන් වට වෙච්ච කඳු යාය. අර කූල් හුලඟක් එන්නේ මේ වෙලාවේ. දවල් 12 වුණත් ඒක දැනෙන්නේ නැහැ. සබරගම කැම්පස් එකේ අනන්‍යතාවය වගේ තියෙන ප්ලේස් එකක් තමයි මෙන්න මෙතන. ගොඩක් කට්ටිය මෙතන ඉඳන් අර දාන ෆොටෝස් වලින් අපි අඳුර ගන්නවා. එතන මේක තමයි සබරගම කැම්පස් එකේ අංගව ෆොටෝ එකක් මේක. එහෙම ගියා. දැන් අපි මේ ඉන්නේ සබරගම කැම්පස් එකේ වල. එහෙම නැත්නම් එලිමහන් රංගපීඨේ. බලන්න මෙතෙන්ට ආවට පස්සේ කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා මේ එලිමහන් රංගපීඨේ. ඔයාලව මම එක්කන් ගියා කැලණි කැම්පස් එකේ ඒ වගේම රජරට කැම්පස් එකේ වලවල් පෙන්වන්න. එතකොට මේ තමයි සබරගම කැම්පස් එකේ වල.